We had discuss කරන්නේ 2026 level paper number 16. එතකොට අපිට ඒක 11 ඒ part එකේ තියෙනවා fx සමානයි x වර්ගය ධන 4x ධන m. එතකොට fx සමානයි බිඳුවට තාත්වික මූල දෙකක් තියෙනවා කියන්නේ විවේචකයේ විශාලයි හා සමානයි බිඳුව වෙනවා. එතකොට මුලින්ම අපි විවේචකය හොයාගෙන යමු. විවේචකය කියන්නේ 4 වර්ගය මයිනස් 4යි. එතකොට මේක විවේචකය 4ක් කියලා 4 ඍණ m. එතකොට අපිට මේ මූල දෙකක් ඇත්නම් m වල අගය නිර්ණය කරන්න තියෙනවා. එතකොට මූල දෙකක් තියෙන විවේචකය විශාලයි හා සමානයි බිඳුව වෙන්න ඕනි. විවේචක විශාලය හා සමාන බිඳුව නම් 4 ඍණ m විශාලය හා සමානයි බිඳුව m කුඩා හා සමානයි 4. එතකොට m කෙසේද m belongs to r m කුඩා හා සමානයි 4. මේක තමයි m වල අගය පරාසය. ඊළඟට කියලා දෙනවා අපිට ඇල්ෆා ගණය ධන බීටා ගණය සමානයි කියලා සමීකරණයක් පෙන්වන්න තියෙනවා. එතකොට අපේ තියෙන සමීකරණය තරයි x ධන m සමානයි බිඳුව. මේකේ මූල ඇල්ෆා බීටා නම් ඇල්ෆා ධන බීටා සමාන වෙනවා ඍණ 4. එතකොට ඇල්ෆා බීටා සමාන වෙනවා m ට. එතකොට අපිට ඇල්ෆා ගණය ධන බීටා ගණය තමයි හොයන්න තියෙන්නේ. ඇල්ෆා ගණය ධන බීටා ගණය ඇල්ෆා ධන බීටා ඇල්ෆා වර්ගය ඍණ ඇල්ෆා බීටා ධන බීටා වර්ගය. එතකොට මේක අපිට ලියන්න පුළුවන් ඇල්ෆා ධන බීටා ඇල්ෆා ධන බීටා වර්ගය මයිනස් 3 ඇල්ෆා බීටා කියන්නේ. ඊට පස්සේ මේකට අපිට අර උත්තර සමීකරණ දෙක ආදේශ කරන්න පුළුවන්. ඍණ 4යි ඍණ 4 වර්ගය ඍණ 3යි. එතකොට අපිට ලැබෙන ඇල්ෆා ගණය ධන බීටා ගණය සමානයි 4යි 3යි m minus 16 බව පෙන්නන්න තියෙනවා. හරි ඊට පස්සේ අපිට කියලා තියෙනවා එකයට ඇල්ෆා ගණය එකයට බීටා ගණය මූල වෙන සමීකරණය දීලා ඒකෙන් ඒ ඇසුරෙන් m වල අගය හොයන්න කියලා. m හා k වල අගය කියලා. එතකොට අපි එකයට ඇල්ෆා ගණය එකයට බීටා ගණය වෙන සමීකරණය ලියා ගන්න. ඒක ලියනවා මූල එකතුව වරක් x ධන එකයට ඇල්ෆා ගණය බීටා ගණය සමාන වෙනවා. ඊට මේක සුළු කරගන්න ඕනේ අපි. ඇල්ෆා ගණය ධන බීටා ගණය බෙදීම ඇල්ෆා ගණය බීටා ගණය ධන එකයට ඇල්ෆා බීටා ඇල්ෆා ගණය ධන බීටා ගණය අපි හොයාගෙන තියෙන්නේ. ඇල්ෆා එතකොට මේකට අපි ආදේශ කරන්න ඕනේ. උට සමීකරණ වලින් ආදේශ කරාම 4යි ඍණ 16යි m ගණය x ධන එකයට m ගණය සමානයි බිඳුවයි. ඊට පස්සේ මේ සමීකරණය අපි එක කියලා ගමු. ඊට පස්සේ අපේ යාලා තියලා තියෙන සමීකරණය තමයි 52x ධන k සමාන බිඳුව. එතකොට මේක සමීකරණ දෙක. ඊට පස්සේ 1 equals to ඒකේ සංගුණක සැසඳීමෙන් එතකොට x වල සංගුණක සැසඳුවා 52 සමාන වෙනවා ඍණ 4යි 3යි m ඍණ 16ට බෙදීම m ගණයට. එතකොට x බිඳුවේ නියතවල සමාන k සමාන වෙනවා එකයට එක ගන්න m ගන්න. එතකොට අපිට මේක 3 මේක 4
තුන සමීකරණයෙන් ගන්න පුළුවන් 13යි m ඝනය ධන 3යි 13යි m වර්ගය ධන 3යි m ඍණ 16 සමානයි 0යි. අපිට මේකේ m ඍණ එකක් එළියට ගන්න පුළුවන්. එතකොට 13යි m වර්ගය ධන 13යි m ධන 16 සමානයි 0 වෙනවා. එතකොට මේ කොටසේ විවේචකයේ කුඩායි 0 හින්දා අපිට ලියන්න පුළුවන් m සමාන වෙනවා 1ට කියලා. ඊට පස්සේ හතරවෙනි සමීකරණයෙන් ගන්න පුළුවන් අපිට k සමාන 1ට 1 ගන්නේ k කියන්නේ 1ට සමාන වෙනවා ගන්න. හරි අපි දැන් 11 b part 11 නෙමෙයි k b part එක බලමු. ඒකේ අපිට matrices දෙකක් තියෙනවා. p සමානයි 3 2 ඍණ 2 4යි 5 and q කිය තව matrix එකක් තියෙනවා. ඒකේ බිඳුවයි a ඍණ 3යි b බිඳුව ඍණ 2යි. එතකොට යාලා කියන p ධන q කියලා matrix එකක් තියෙනවා. p ධන q එක 3 7 ඍණ 5 24 5 3. එතකොට p ධන q එක මේක නම් අපිට a වල අගය හොයන්න. a වල හා b වල අගය හොයන්න තියෙනවා. එතකොට අපි p ධන q ලියා ගන්නවා. 3 2 ඍණ 2 4යි a 5 a ධන බිඳුව a ඍණ 3 b බිඳුව ඍණ 2. එතකොට මේකේ අවයව සුළු කරලා ලියාගත්තා. 3 ධන බිඳුව 2 ධන a ඍණ 2 ඍණ 3 4යි a ධන b 5 ධන බිඳුව a ඍණ 2. එතකොට මේකේ අනුරූප අවයව සංසන්දනය කළා අපිට 4යි a ධන b සමානයි 24යි. and මේකේ a ඍණ 2 සමාන වෙනවා 3යි. එතකොට අපි ලියනවා a සමාන වෙනවා 5ට. මේකෙන් ගන්න පුළුවන් a 5යි කියන්නේ b සමාන වෙනවා 4ට. හරි ඊළඟට අපිට කියලා තියෙනවා m සමාන වෙනවා p q transpose එකට. ඒතකොට q transpose එක හොයාගන්න. q transpose එක එනවා 0.5 ඍණ 3 4 0.2 q transpose එක මේක එන්නේ. එතකොට අපි m හොයාගන්න පුළුවන්. අපිට m හොයාගන්න පුළුවන් 3 2 ඍණ 2 20 5යි 5. qt කියන්නේ බිඳුව මේක. ඊට පස්සේ මේක අපිට සුළු කරාම වෙනවා 16යි 16යි 10යි 70. මේක තමයි අපිට m කියලා හම්බ වෙන නියස්ය. එතකොට මෙයාලා අපිට කියත් වෙනවා m inverse 1 කියලා. m inverse 1 ලේසි ක්‍රමයක් කියලා තියෙනවා. එතකොට ඒකේ තියෙන්නේ m වල මුලින්ම නිශ්චායකය හොයන්න ඕනේ. 16 වරක් 70 ඍණ 10 වරක් 16. මේකෙන් අපිට එනවා 960යි කියලා උත්තරය. එතකොට ඊට පස්සේ m inverse ලියන්න ලේසි විදිය තමයි මුලින්ම m වල මුල් ඩයගොනල් එක දිගේ තියෙන අංග දෙක මාරු කරලා ලියනවා. අනිත් දෙකේ ලකුණු ප්‍රතිවිරුද්ධ කරලා ලියලා මේක බෙදන්න ඕනේ 1ට. එතකොට m inverse සමාන වෙනවා 1ට 960 70 ඍණ 16 ඍණ 10 16. මේක තව සුළු ගන්න පුළුවන් අපිට m inverse සමාන වෙන 1ට 480 35 ඍණ 8 ඍණ 5 ඍණ 5 8 කියලා. හරි ඊට පස්සේ තව එකක් කියලා අපිට තියෙනවා m
ඩොට් x සමානයි 1-2.5 වන පරිදි x න්‍යාසය සොයන්න කියලා. එතකොට මේක වань ලේසි විදිහක් තමයි. අපි දෙපැත්තම m ඉන්වර්ස් වලින් වැඩි කරලා දෙපැත්තම m ඉන්වර්ස් න්‍යාසයෙන් වැඩි කරනවා. එතකොට මේ හරිය වෙනවා අපිට i වෙනවා. එතකොට x සමාන වෙනවා. දැන් අපි m ඉන්වර්ස් හොයාගෙන තියෙන්නේ 1/480යි 35 ඍණ 5යි 8යි වරක් 1-2.5. එතකොට අපිට මේක සුළු කරාම ලියන්න පුළුවන් x සමානයි 1/96යි 7යි ඍණ 22යි ඍණ 1යි 10යි කියලා. එතකොට මේක තමයි අපිට x සමාන. හරි අපි දැන් ඩිස්කස් කරනවා දෙකේ දෙවෙනි ඒ කොටස. ඒකේ අපිට දීලා තියෙනවා x සමානයි 3y නම් මේ උඩ දීලා තියෙන ප්‍රකාශයෙන් සාධනය කරන්න කියලා. එතකොට අපි මේකේ LHS කරනවා. එතකොට x ට 3y ආදේශ කරන sin 3y ගණනය. එතකොට අපිට මෙතන sin 3y ගේ ප්‍රසාරණය ලියන්න පුළුවන්. sin 3y කියන්නේ 3y sin y ඍණ 4y sin ගණනය y. එතකොට මේකේ සම්පූර්ණ එක බෙදලා 3y ගණනය. මේක ඊට පස්සේ සුළු කරාම අපිට ගන්න පුළුවන් k8 9 y ඍණ sin y බෙදීම y ගණනය 4 බෙදීම 27යි sin y බෙදීම y ගේ සම්පූර්ණ ගණනය. මේක ඊට පස්සේ අපිට තියෙන්නේ 9 limit x goes to 0 x minus sin x sin හය බව පෙන්වන්න. එතකොට අපිට මෙතන මේ පදයට ආදේශ ගන්න පුළුවන් අපිට limit ඒක හොයාගන්න ඕනේ. x බිඳුවට යද්දී y යන්නේ බිඳුවට. ඒ හින්දා අපිට මේක ආදේශ කරනවා y බිඳුවට. එතකොට අපිට එන්නේ 1 y පස්සේ අපිට මේකේ සීමාව වෙනම සීමාවක් එතකොට වෙන්නේ y goes to බිඳුව. ඒකත් නම් අපිට එළියට ගන්න පුළුවන් y ඍණ sin y බෙදීම y ගණනය දාන 4 බෙදීම 27යි limit y යනවා බිඳුවට sin y බෙදීම y සම්පූර්ණ ගණනය. එතකොට අපිට ගන්න පුළුවන් මේ සම්පූර්ණ කෑල්ලම අපි i කියලා ගත්තොත් එතකොට x y goes to x ට i සමාන වෙනවා එළියට limit x minus sin x බෙදීම x ට x ගණනය. එතකොට ඒ හින්දා 9යි i සමාන limit x යන බිඳුවට x ඍණ sin x බෙදීම x ගණනය. එතකොට අපිට ලියන්න පුළුවන් 9යි i සමානයි 1යට 9යි i ධන 4 බෙදීම 27 limit y යනවා බිඳුවට sin y බෙදීම
එතකොට මේක සැන්ඩ්විච් රූල් එකට අනුව 1යි. එතකොට 9යි i එකයට 9යි i සමානයි 4 බෙදීම 27යි. එතකොට අපි ලියන්න බලමු 80යි i බෙදීම 9 සමානයි 4 බෙදීම 27යි. මේකේ i සමානයි 1ට 6. ඊට පස්සේ අපිට කියලා තියෙනවා ලිමිට් x = 0 x minus sin x බෙදීම x ගණේ අගය 1ට 6 කියලා පෙන්නන්න කියලා. එතකොට මම මේකට ගන්නවා එක සමානයි i කියලා. ඊට පස්සේ ගන්න පුළුවන් i සමානයි මෙතනට y ගෙන් ආදේශ කරාම x යත්ති බිඳුවට y යන්නේ බිඳුවටම නේද? එතකොට i සමාන වෙනවා ලිමිට් y යනවා බිඳුවට 1ට 9යි y ඍණ sin y sin sorry y ඍණ sin y ගණය ධන 4 බෙදීම 27යි sin y බෙදීම y සම. පස්සේ i සමාන වෙනවා මේක ලිමිට් ඇතුළට ගෙනියන්න බෑ කයට ලිමිට් y යනවා බිඳුව එතකොට y ඍණ sin y බෙදීම y ගණය ධන 4 බෙදීම 27යි y යනවා sin y බෙදීම y සම්පූර්ණ. එතකොට මේකේ y යනවා x වලට. එතකොට 1ට 9යි ලිමිට් x බෙදීම x ගණය ධන 4 බෙදීම 27යි y යනවා බිඳුවට ධන 4 බෙදීම 27 ලිමිට් y යනවා බිඳුවට sin y බෙදීම y ගණය. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේක සමාන වෙනවා අපව iට. එතකොට 1ට 9යි i ධන මෙතන සැන්ඩ්විච් රූල් එකෙන් අපිට 1යි කියලා කියන්න පුළුවන් 4 බෙදීම 27. එතකොට මේක අඩු කරාම 9 ඍණ 1 බෙදීම 9යි i සමාන වෙනවා 4 බෙදීම 27ට. එතකොට මේක අපිට i සමාන 1ට 6යි කියන්න පුළුවන්. කියන්නේ ලිමිට් x යනවා බිඳුවට x ඍණ sin බෙදීම x ගණය සමාන වෙනවා 1ට 6ට. ඊළඟට අපිට දීලා තියෙනවා එකම n9 කරන්න දීලා ගන්න x යනවා බිඳුවට යට x වර්ගය sin y. ඒකේ 9 කරන්න දෙන්නේ අපි මේක පොදු හරයක් කරන් සුළු කරනවා sin වර්ගය x minus x වර්ගය x වර්ගය sin වර්ගය x. එතකොට මේක අපේ වර්ග දෙක අතරේ ගන්න පුළුවන් x යනවා sin x minus x sin x plus x x වර්ගය sin වර්ගය x ගන්න පුළුවන් අපිට. එතකොට ඊට පස්සේ මේකේ ඍණ එකක් එළියට ගමු. අපි දැන් බලන්න ඕනේ අර උඩ ගානේ තියෙන එක උඩ ගානේ අපිට දීලා තියෙන ලිමිට් එක මෙතනින් හදාගන්න. එතකොට අපි ඍණ එකක් එළියට ගත්තාම x minus sin x වරක් x ධන sin x බෙදීම x වර්ගය sin වර්ගය x කියලා ලබනවා. ඊට පස්සේ අපි අර උඩ ගානකම හදා ගන්න ඕනේ හින්දා
ඍණ 1 එහෙම තියෙනවා. x ඍණ sin x බෙදනවා x ඝනයෙන්. ඊට පස්සේ අපිට පුළුවන් ආයි sin වර්ගය x බෙදීම x අපිට පුළුවන් දැන් මේකත් x වර්ගයෙන් බෙදලා අපි ඒක මෙතන බෙදපු x වර්ගයෙන් එක x ඇත්තයි මෙතන මේ x ඝනය කියලා දාලා තියෙන. ඊට පස්සේ අපිට ආයි පුළුවන් මේකේ ඉතුරු x එක ගන්න පුළුවන් අපිට sin වැඩියෙන් දාපු ඒවා මෙතනට ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් අර අපේ උඩ තියෙන එකම හදා ගන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා තියෙන ස්ටෙප් එකට x ඍණ sin x ඝනය වරක් 1 යට ලිමිට් x යන බිඳුවට sin x බෙදීම x ගේ සම්පූර්ණ වර්ගය ලිමිට් උඩ එක සුළු කරලා මම ලියන්නේ මෙතන x මේ පද දෙක වෙන වෙනම බෙදුවම 1 ධන sin x බෙදීම x. දැන් අපිට මේවට වෙන වෙනම ආදේශ ගන්න ඕන. ඒකට ආදේශ කරන්න අපිට එනවා 1 යට 6 වරක් ඍණ 1 යට 12 වරක් 1 ධන 1. එතකොට මේක සුළු කරන් අපිට එනවා ඍණ 1 යට 3 කියලා. එතකොට අපිට මෙතනට වෙන වෙනම ආදේශ කරන්න පුළුවන්. එතකොට 1 යට 6 වරක් ඍණ 1 යට 1 වර්ගය මුල කරන 1 ධන 1. එතකොට අපිට මේ කියනවා ඍණ 1 යට 3 කියලා. හරි ඊළඟට අපි කරන්නේ දෙවෙනි ගානේ v පාර්ට් එක. ඒකේ අපිට තියෙන ලිමිට්ස් දෙක කියන්නේ x යනවා අනන්තයට. එතකොට 3 x වර්ගය ධන 1 x වර්ගය ධන x ඍණ 5. මේකේ හතරවෙනි බලය තියෙනවා. අපිට මේක අගය සොයන්න කියලා කියනවා. එතකොට අපිට පුළුවන් මේකේ මේ උඩයි යටයි දෙකෙන්ම x වල 8 වෙනි බලය ගන්න එළියට ගන්න පුළුවන්. එතකොට අපිට එනවා දෙකම එළියට ගත්තා. එතකොට අපිට එනවා 3 ධන x වර්ගයේ සම්පූර්ණ 4 වෙනි බලය මෙතන 1 ධන 1 යට x ඍණ 5 බෙදීම x වර්ගයේ 4 වෙනි බලය. එතකොට මෙතන x කම්පන්න වෙනවා. ඊට පස්සේ අපි මේක සුළු කරන්න 3 ධන බිඳුවේ 4 වෙනි බලය 1 ධන බිඳුවේ 4 වෙනි බලය. මොකද 1 යට x යන අනන්තයට යන හින්දා. එතකොට මේක උත්තරේ ගන්න පුළුවන් 81යි කියලා. හරි අපිට ඒක දෙවෙනි ගානේ තියෙන්නේ මේකේ අගය හොයන්න කියලා. එතකොට අපි මේක අරගෙන x යන්නේ 8ට. එතකොට උඩ යටයි දෙකම x ඍණ 8ෙන් බෙදනවා. ඍණ 8 ලිමිට් x යන්නේ 8ට. ඍණ 8 ඊට පස්සේ අපි අර නීතිය තියෙනවා. නීතියක් තියෙනවා x 8 යද්දී x n ඍණ an බෙදීම x n ඍණ a බෙදීම x ඍණ a තිබ්බොත් මේක අපිට ලියන්න පුළුවන්. මේක අංශ එක n වරක් a n ඍණ 1. එතකොට අපිට ඒකෙන් මේක සුළු කරන්න පුළුවන්. උඩ මේක ගන්න සුළු කරන්න 1 යට 3යි 8 ඍණ 2 බෙදීම 3 වෙනවා. 8 වර මුල දෙක. එතකොට මේකේ
කරේ ගන්න පුළුවන්. මුල දෙක බෙදීම 3යි. මෙතන ඍණ භාගය. හරි අපිට දැන් කියලා තියෙනවා මේ දෙකේ ප්‍රස්ථාරය අඳින්න කියලා. එතකොට අපි මේක ප්‍රසාරණය කරනවා. එතකොට මොකද x කුඩායි ඍණ 1 අවස්ථාව x ඍණ 1ට වඩා කුඩා වෙද්දී y සමාන ඍණ 3යි x එතකොට ඍණ 1යි x අවස්ථාවේදී y සමාන වෙනවා 2 ඍණ x ඊට පස්සේ එතන අපි අවස්ථාවට විශාලයි කුඩායි බිඳුවයි ඊට පස්සේ අවස්ථාවට ගන්නවා බිඳුවට විශාලයි කුඩායි අවස්ථාවේ y සමානයි x ඍණ 2යි ඊට පස්සේ x විශාලයි අවස්ථාවේ y සමාන වෙනවා 3යි x මේක තමයි මේකේ ප්‍රසාරණය වෙන්නේ. ඊට පස්සේ අපිට මේකේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ප්‍රස්ථාරය අඳිද්දී එතකොට මේක x axis එක y axis එක මේක y axis එක. එතකොට අපි මේ ප්‍රස්ථාරය අඳිද්දී මෙතන 1 මෙතන 1 2 x ඍණ 1ට වඩා කුඩා වෙද්දී ප්‍රස්ථාරය y සමානයි ඍණ 3යි x වෙනවා. එතකොට ඍණ 1යි බිඳුවයි අතරදී y සමාන වෙනවා y සමාන වෙනවා කියලා y සමාන වෙනවා සමානයි 2 ඍණ x ට මේ පැත්තෙත් එහෙමයි y සමානයි මෙතන 3යි x මේ ප්‍රස්ථාරය අපිට y සමානයි x ඍණ 2 ඊට පස්සේ අපිට මේ ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා 2x ධන 3 ප්‍රස්ථාරය 2x ධන 3 ප්‍රස්ථාරය යන්නේ මෙහෙම එකේ x ධන 3 ප්‍රස්ථාරය එක y අක්ෂය කැපෙන්නේ 3න් කින්ද මේ හරහා මේක තමයි 2x ධන 3 ප්‍රස්ථාරය මේක x අක්ෂය කැපෙන්නේ ඍණ 3 වෙදී දෙකට y අක්ෂය කැපෙන්නේ 3න් එතකොට මේ දෙක ඡේදනය වෙනවා ඒ ඡේදනය වෙන තැන් ටික විහොයන්න ඕනේ මේකේ එතකොට මේ ප්‍රස්ථාර වල ඡේදන ලක්ෂණ හොයන්න අපිට ඒ අදාළ ප්‍රස්ථාර දෙක යා කරන්න ඕනේ. එතකොට මෙතන අපි t කියලා ගමු. අපිට t හොයන්න ඕන අපි සමාන කරන ප්‍රස්ථාර දෙක තමයි 2 ඍණ x
සමාන කරන්න ඕනේ 2x ධන 3ට. එතකොට x සමාන වෙනවා ඍණ 1ට 3. එතකොට t සමාන වෙනවා t සමාන ඍණ 1ට 3. ඒක පිළිතුර සමාන වෙනවා. ඊළඟට අපිට කියලා තියෙනවා අසමානතාවය විසඳන්න කියලා. අසමානතාවය කියලා තියෙනවා x ධන 1 මාපාංක x ඍණ 1 කුඩා හෝ සමාන කුඩායි ඍණ 2x ධන 3. මම මේ නෑ ඩිස්කෂන් එක කරන්න ඇවිත් තියෙන්නේ. මම මේ ඒකේ ප්‍රශ්නයක් අහන්න ගත්තේ දැන් හරි වං ඒක. හරි අපිට දැන් මේක මේකේ ලයින් විසඳන්න කියලා තියෙනවා. අපි මුලින්ම හොයාගෙන යමු. මෙන්න මේ අසමානතාවය විසඳ 2x ධන 3. මෙන්න මේ අසමානතාවයේ විසඳුම අපිට ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන්. මේ අසමානතාවය තෘප්ත වෙලා තියෙන්නේ ප්‍රස්ථාර බලවම ඍණ 1ට 3 හා 3 අතරදී කියලා. මෙන්න මේ පරාසයේ තියෙන මේ අසමානතාවය තෘප්ත වෙලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි සුප්ත වෙලා තියෙන අසමානතාවය. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් ඍණ 1ට 3යි x 3 කියලා. x එසේම ඊට පස්සේ අපි මේකේ x යවමු ඍණ x. එතකොට එනවා ඍණ x ධන 1 ධන ඍණ 1 ධන ඍණ x ඍණ 1 කුඩායි 2 ඍණ 1 ධන 3. එතකොට මේකේ මාපාංක ඇතුලේ ඍණ එකක් එළියට ගන්න පුළුවන් අපිට. එතකොට අපිට ඕනේ අසමානතාවය මේ පැත්ත හැදෙන්න. ධන 3 කියලා. එතකොට අපිට අපි කරේ අර අසමානතාවයෙන් x ඍණ එකට යවපු හින්දා අපිට මේ ඒ අසමානතාවයේ උත්තරයම x ඍණ x ට යවලා මේ ගන්න පුළුවන්. එතකොට ඒක අපිට ගන්න පුළුවන් සේදය ඍණ 1ට 3යි ඍණ x 3 වෙනවා. නිසා x කියන්නේ ඍණ 3යි x 1ට 3. හරි අපි දැන් ඩිස්කස් කරනවා තුන්වෙනි ගානේ කොටස කියලා දෙනවා OBCA සමාන්තර ආශ්‍රයයක් කියලා. මුලින්ම ඩයග්‍රෑම් බලන්න. OBCA BCAට සමාන්තර ආශ්‍රය. එතකොට OA කියන්නේ A කියලා කියනවා. OB කියන්නේ B කියලා කියනවා. ඊට පස්සේ BC 3ට 4 අනුපාතයට මැදින් කැඩලා තියෙන D කියලා ලක්ෂයකින්. එතකොට AD OB රේඛාව E හිතේ හමු වෙනවා. දැන් මම මේක තමයි දාස් මේ E මොනෝක තමයි අපිට හම්බ ඩයග්‍රෑම්. ඊට පස්සේ එයාට කියලා තියෙනවා අපිට OD හොයන්න කියලා. ඒ කියන්නේ මේක මොන කියලා. එතකොට අපිට OD හොයන්න නම් OD කියන්නේ OB තමයි BT කියලා. එතකොට මෙතන BT කියන්නේ 3 බෙදීම 7යි BC ඒ අනුපාත නීතිය. එතකොට අපිට මෙතන ආයි BC හොයන්න පුළුවන්. BC කියන්නේ
මේක සමාන්තර ආශ්‍රයක් කියන BC සමාන වෙනවා ඒට. BC කියන්නේ ඒම, ඒ කියන්නේ OAටම සමාන වෙනවා. එතකොට BD කියන එක අපිට ලියන්න පුළුවන් 3/7 A කියලා. එතකොට OD අපිට ලියන්න පුළුවන් වෙනවා OB කියන්නේ B දැන් 3/7 A කියලා. ඊට පස්සේ අපිට කියලා තියෙනවා DE ගේ උත්තරයක් තියෙනවා. DA ගේ උත්තරයක් තියෙනවා බව පෙන්වන්න. එතකොට DA කියන්නේ මේක. එතකොට DA කියන්නේ අපිට ලියන්න පුළුවන් here M1 DC ධන CA කියලා. CA කියන්නේ අපිට සමාන්තර ආශ්‍රයෙන් CA කියන එක ගන්න. CA කියන්නේ BO. අපිට සමාන්තර ආශ්‍රයෙන් ගන්න CA සමානයි BO කියලා. රේඛා සමාන්තර හින්දා. එතකොට DC කියන්නේ 7යි BC ඒ කියන්නේ 4/7යි. අපිට DA ලියන්න පුළුවන් 4/7 වෙන B කියලා. ඊට පස්සේ ඥාන දීලා තියෙනවා ගාන දීලා තියෙනවා OE කියන්නේ lambda OV ET කියන්නේ mu DA කියලා. ඊට පස්සේ යන කියලා තියෙනවා අපිට OD සමානයි කියලා සමගන බව පෙන්වන්න කියලා. එතකොට අපි දැන් ලියනවා OD සමානයි OET. එතකොට OE කියන්නේ lambda OB ට lambda OB කියලා. එතකොට ED කියන්නේ mu වාරයක් DA. එතකොට OD අපිට ලියන්න පුළුවන් lambda P PTA කලින් හම්බුනේ ඒක ආදේශ කරනවා වෙන B මොකක් තමයි OD කියන්නේ. එතකොට මේක තව සුළු කරන්න OD සමානයි හරි. ඊට පස්සේ යන කියලා තියෙනවා අපිට අනුපාත දෙකක් හොයන්න කියලා. ඒ අනුපාත දෙක කියන්නේ මෙතන මේ යාලා ලැම්ඩා මියු කියලා දීලා තියෙන එකම තමයි. එතකොට අපිට මේක දැන් ලැම්ඩා මියු වල එක සමීකරණයක් ගත්තා. අපි OD ට කලින් සමීකරණයකට ගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය කියලා. ඒ දෙක සමාන කරනවා. එතකොට ඒ දෙක සමාන කරනවා අපිට 3/7 B සමානයි. එතකොට පස්සේ මේ ඔක්කොම එක පැත්තට ගන්නවා. පැත්තට පස්සේ 4 නිශ්චෝදනය අසමාන්තර දෛශික බැවින් ක්‍රියාන්වල අපිට ඒ දෙක සුළු කරනවා. හතරයි කරන්නට ලැම්ඩා ගන්න පුළුවන් 4 කියලා. ඊට යාලා දෙන OP ට BE අනුපාතය. ඒක ගන්න පුළුවන් OP කියලා. එතකොට OE ට OP අනුපාතය. OP ට අපිට කියන්න
OE බෙදීම 4P සමාන 7 බෙදීම 4. අපි මේකට රේඛාවක් කියනවා OBE. ඒ කියන්නේ මේකට කියනවා 7 3 කියලා. එතකොට OBට BE කියන්නේ 4ට 3 අනුපාත. ඒ වගේම දැන් මියුගෙන් ආයි සමීකරණයක් කරනවා. 4යි TA කිය ශාන්ත AT බෙදීම TE සමාන 4 බෙදීම 3. එතකොට ATට E කියන්නේ 4ට 3 අනුපාතය. හරි. අපිට ඒකේ ඊළඟ ගානක දැන් අපි ඩිස්කස් කරමු. ඒකේ බිග් පාර්ට් එක ඒකේ අපිට කියලා තියෙනවා AB නිශ්චිත දෛශික දෙකක් තියෙනවා. ඒ දෙක අතර කොණේ θ නම් තික්කුණිත අර්ථ දක්වන්න කියලා. එතකොට තික්කුණිත A.P සමාන P0 cos θ. ඒක තමයි අපි තික්කුණිතය කියන්නේ. ඒක අපිට දැන් දීලා තියෙනවා PQ නිශ්චිත දෛශික වලට PQ සමාන කියලා ප්‍රකාශනයක් කරනවා කියලා. ඒකට අපි ගණන් කරනවා P තන Q P තන Q මේ තික්කුණිත අර්ථ දැක්වීමට cos බිඳුව දෛශික දෙක අතර කෝණය බිඳුව. ඒක cos බිඳුව එක්කින්ද ලියන්න පුළුවන්. මේක දැන් ගුණ කරනවා P into P තන Q into Q P to Q and Q to P සමාන P තන Q මේ කොටස තික්කුණිත අර්ථ දැක්වීම ඊට පස්සේ දෙකම බලන්න. අපි මේක පළවෙනි සමීකරණය කියලා නම් කරමු. ඊට පස්සේ Q යවනම ඍණ Qට. එතකොට අපි යන්නේ P වර්ගයට Q වර්ගය දෙකයි P into සමානයි P ඍණ Q සම්පූර්ණ වර්ග. මේක අපි දෙවන සමීකරණය ලියාගන්න. මේක දෙක කියලා ගන්න තු ආයි මේක සොල්ව් මේක මේ එතන මේ ඍණ Q කිය තියෙන මහපාම තියෙනවා. වර්ගයට Q ඍණ දෙකයි P ට Q සමාන P Q වර්ගය. මේක අපි දෙවෙනි සමීකරණය කියලා ගමු. දෙක එක වෙන දෙකෙන් අපිට ලියන්න පුළුවන්. P dot Q සමාන Q වර්ගය. එතන P dot Q සමාන P තන Q වර්ගය වෙන P ඍණ Q වර්ගය. හරි. දැන් ඩිස්කස් කරමු අපේ පාර්ට් එක. එතකොට ඒකේ අපිට දීලා තියෙන ABC කියලා කෝණ තුනක් තියෙනවා. ඒකේ AB අතර ප්‍රත්‍යවේද සමීකරණය E BC අතර ප්‍රත්‍යවේද සමීකරණය E dash. එතකොට අපිට කියලා තියෙනවා AB ඍණ
AB දෙසට u ප්‍රවේගයකින් යවුවට පස්සේ BC ගැටිලා ආයි BC වලින් BI ඒ දෙසට ඇවිල්ලා AB නැවත වරක් ගැටෙනවා කියලා. එතකොට අපිට කියන්න තියෙනවා මේ E කුඩා හෝ සමාන 1 ධන E dash ප්‍රතිම තුනරියන E dash බව පෙන්වන්න කියලා. අපි මුලින්ම පළවෙනි ගැටුම ගන්නවා. එතකොට පළවෙනි ගැටුම රූප සටහන දාමු. මේක රූප සටහනක් කියන්නේ මේ වස්තුව මේ වස්තුව. එතකොට ඒ යනවා u ප්‍රවේගයෙන්. මේක බිඳුවෙන් තමයි. ඊට පස්සේ මම මෙහෙට v1 කියලා දානවා. ගැටුමෙන් පසු ප්‍රවේගය ටික v2 කියලා දානවා. ඊට පස්සේ මට ලියන්න නිව්ටන්ගේ ප්‍රත්‍යයගති නියමය v1 ධන v2 සමානයි e වාරයක් u ධන බිඳුව කියලා. ඊට පස්සේ පද්ධතියට ආපහු i සමානයි ඩෙල්ටා mv දානවා පද්ධතියට. එතකොට පද්ධතියට මේ ගැටුමෙන් පසු පද්ධතියෙන්ද බෝල දෙක ආවෙක් කැපලයි. m වාරයක් v2 ඍණ බිඳුව ධන m වාරයක් ඍණ v1 ඍණ u කියලා ගන්න පුළුවන්. පද්ධතියට ඩෙල්ටා mv තමයි. ඊට පස්සේ v2 ඍණ v1 කියන්නේ u කියලා දෙවනි සමීකරණය ගන්න. මේක පළවෙනි සමීකරණය කියනවා. ඊට පස්සේ 1 සහ 2 අපිට කියන්න පුළුවන් v1 කියන කෙනා මේ පැත්තට දිශාව ලකුණු. කයට e වාරයක් 2u. එතකොට v2 කියන්නේ 1 ධන e ප්‍රතිම දෙවාරයක් u. මේකේ දිශාව මේට. අපිට මේක සුළු කරලා ලියන්න පුළුවන්. u කියලා ඊළඟට අපි දෙවෙනි ගැටුම ගමු. දෙවෙනි ගැටුම ගත්තාම එතකොට BC. එතකොට මේක මෙහෙට v2 ප්‍රවේගයෙන් යන කියලා ගන්නවා. එතකොට මේක ඊට පස්සේ ගැටුමෙන් පසු ප්‍රවේග ටික ගන්නවා. flow කියලා ගන්නවා. ඊට පස්සේ අපිට ආපහු නිව්ටන්ගේ ප්‍රත්‍යයගත නියමයෙන් ලියන්න පුළුවන්. v3 කියන්නේ අපිට මේක නිව්ටන් ප්‍රත්‍යයගත නියමයට යන්න නැතුව කලින් ගාන හැදුවා වගේම මේකත් හදන්න පුළුවන්. කලින් සමමිතියෙන් අපිට ගන්න පුළුවන් සමමිතිය. එතකොට අපිට v3 කියන්නේ මේ දිශාවට ගත්ත හින්දා ඍණ 1 ඍණ e dash ප්‍රතිම දෙවාරයක් v2 වෙනවා. එතකොට v3 අපිට ලියන්න පුළුවන් මේ පැත්තට 1 ඍණ e dash ප්‍රතිම 2 1 ධන e ප්‍රතිම 2යි u. එතකොට අපිට යාලා කියලා දෙනවා එහා v ගැටෙනවා කියලා. එහා v ගැටෙනවා කියන්නේ දකුණු අතට ප්‍රවේගය. දකුණු පැත්තට v1 ගේ ප්‍රවේගය විශාල වෙන්න ඕනේ v3 ප්‍රවේගයට වඩා. ඒක හේතුව කියන්නේ නැත්තම් මේ දෙක දැන් v3 ගේ v3 වැඩි වුණොත් කවදාවත් ඒ ආයි ගැටෙන්නේ නැති හින්දා මේක තමයි condition එක for a and b. පස්සේ අපිට මේක සුළු කරන්න පුළුවන්. එක e ප්‍රතිම දෙකයි ශාකරණයට දෙන්නේ. එක ඍණ e ප්‍රතිම දෙකයි කදන. පස්සේ මේක අපිට සුළු u කපන්න පුළුවන් විශාල වෙනවා. එතකොට තුන e dash e dash. Let's say e
විවෘත කරනවා. ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන් වෙන්නේ 0.1 අතර හින්දා විතරයි. නැත්තම් B part එක අපිට තියෙන P හා Q කියලා පෝල් දෙකක් තියෙනවා. එකක් අනිත් එක 2යි. ඊට පස්සේ P-ට U ප්‍රවේගයක් දුන්නා. ඒක Q කැටිලා බද්ධ වෙලා ගමන් කරනවා. එතකොට මේකේ පද්ධතිය පසු ප්‍රවේගය V dash කියනවා. එතකොට 2යින්ගේ 3 dash වෙනවා. මොකද ඒ දෙක එකටම ගමන් කරනවා. ඊට පස්සේ අපිට මේකට දාන්න පුළුවන් නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමය දාන්න පුළුවන්. ප්‍රත්‍යාඝාත නියමය ගැන V dash එන V dash සමාන වෙනවා E වාරයක් U ට. එතකොට E වාරයක් U සමාන 0යි U විශාලයි 0 වෙන්න E සමාන 0 වෙනවා. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා මේකේ චාලක ශක්ති වෙනස. චාලක ශක්ති වෙනස හොයන්න නැති අනිවාර්යෙන් V dash වල දෙනවා. ඒ හින්දා අපි පද්ධතියට සුළු කරා. එතකොට දැන් අපිට ජාලක ශක්ති වෙනස හොයන්න ඕනේ. එතකොට E1 කියන්නේ පළවෙනියට පද්ධතියේ තිබ්බ ජාලක ශක්තිය. ඕක. එතකොට E2 කියන්නේ දෙවෙනියට තිබ්බ ජාලක ශක්තිය. ජාලක ශක්තිය. එතකොට 3යි m වාරය U පිටින් 3යි වාක්‍ය. එතකොට ඩෙල්ටා E1 කියන දෙකයි දැන් ඩිස්කස් කරන්න පස්සේ පාට ඒක අපිට තියෙන ත්‍රිකෝණයක් ඇසුරෙන් sin x ගන්න cos x එකයි කියන පෙන්නන එතකොට අපි පාද ටික නම් කරනවා එතකොට sin θ වලට යන්න පුළුවන් x බෙදීමෙන් cos θ යන්න පුළුවන් y බෙදීමෙන්. එතකොට Pythagoras නියමය ලියන්න පුළුවන් x වර්ගය දන්න y වර්ගය සමාන z වර්ගය. එතකොට z වර්ගයෙන් මොන පදයන් බෙදුවම එතකොට මේ කියන්නේ sin θ මේ කියන්නේ cos θ. එතකොට sin θ cos θ සමාන 1යි. හරි ඊළඟට ඒකෙම අපිට කියන්න තියෙනවා 4යි sin වර්ගය x ධන 4 cos වර්ගය x සමාන 5. මේ සමීකරණය විසඳන්න කියලා. එතකොට අපිට මෙතන 4යි sin වර්ගය x ධන 4 cos වර්ගය x කියන්නේ 1 ඍණ sin වර්ගය x සමානයි. එතකොට 4යි sin වර්ගය x ධන මේකට 4 බෙදීම 4යි ඊට පස්සේ මේක පොදු හරයක් කරන් සුළු කරන්න 4යි sin වර්ග x වල සම්පූර්ණ වර්ගය තමයි.
හතර සමාන 5 සයින් වර්ගය. එතකොට මේකේ ආදේශයක් ගන්න 4යි සයින් වර්ගය x සමානයි t කියන. එතකොට t වර්ගය ගන්න 4 සමානයි 5t t වර්ගය වෙන 5t දැන් 4 සමානයි 0. එතකොට අපිට මේකේ සාධක කරන්න පුළුවන් t ඍණ 1යි t ඍණ 4යි කියන එක සමානයි. එතකොට t සමානයි 1 වෙන්න පුළුවන් t සමානයි 4 වෙන්න. එතකොට අපි මෙතන t කියන්නේ 4 sin වර්ගය x නිසා 4 sin වර්ගය x සමානයි 1 වෙනවා. ඒ කියන්නේ 1 කියන්නේ 4 බිඳුවෙනි බලය. එතකොට sin වර්ගය x සමානයි 0. එතකොට sin x කියන්නේ 0 වෙනවා. ඊට පස්සේ t සමානයි 4 විට අපිට ගන්න පුළුවන් 4 sin වර්ගය x සමානයි 4 1යි. එතකොට sin වර්ගය x කියන්නේ 1යි. එතකොට sin x ට අපිට ගන්න පුළුවන් ධන හෝ ඍණ 1 එනවා. ඒ නිසා ආන්සර්ස් එනවා sin x සමානයි 0 sin x සමානයි ඍණ 1 sin x සමානයි 1. එතකොට අපිට දීලා තියෙනවා x ඉන්නේ 0 අතර කියලා. එතකොට ඒ නිසා x වලට ආන්සර්ස් එනවා x සමානයි 5 කියන දෙක විතරයි. හරි, දැන් අපි ඒකේ b part එක හදමු. b part එක ත්‍රිකෝණයක් තියලා තියෙනවා. ඒකදී එතකොට මේකේ BC කියන්නේ කියලා දීලා තියෙනවා. එතකොට මෙතන C කියන්නේ මධ්‍යස්ථයක් ඉන්න DC කියන්නේ AC කියන්නේ මධ්‍යස්ථයක් ඉන්න DC කියන්නේ A වෙනවා. ඊට පස්සේ sin rule ඊට පස්සේ අපිට යාල කියලා තියෙන්නේ මේ AB සමානයි A වාරයක් cos alpha දැන sin alpha වක් වෙනවා. ඊට පස්සේ එතකොට අපි කරන්න තියෙන්නේ ABC ත්‍රිකෝණයට sin rule දානවා. එතකොට අපි ලියනවා AB within sin 5 minus 5 within 4 දැන් alpha. මෙතන කෝණය එක පාර ගත්තේ කොහොමද කියනවා. BC within sin 5 within 4 මේක අපි t කියලා t කියන්නේ 5 minus 5 within 4 alpha. ත්‍රිකෝණයක් අභ්‍යන්තර කෝණයකට 180 ඉඳන් පෙන්නනවා. ඊට පස්සේ මෙතන අපිට සුළු කරන්න පුළුවන් AB within sin 5 within 5 minus theta කියන්නේ sin 5 minus theta කියන්නේ sin theta නේ. අපිට ගන්න පුළුවන් මෙතන plus A within sin 5 within 4 sin 5 within 4 කියන්නේ කැරෙනවා දෙකයි. sin 5 within 4 cos 5 within 4 sin alpha කියන්නේ AB ලියන්න පුළුවන් මුල දෙකයි A මුල දෙකයි cos alpha මුල එකයට මුල දෙකයි sin alpha කියලා. එතකොට අපිට AB ගන්න පුළුවන්. ඒ වාරය cos alpha ධන sin alpha කියලා. ඊට පස්සේ කියලා තියෙනවා AD වර්ගය සමානයි කියලා ප්‍රකාශනයක් දීලා ඒක බව පෙන්වන්න කියලා. ඒක අපිට ගන්න ඕන අපි සම්පූර්ණ ADB ත්‍රිකෝණයට cos ප්‍රමේය භාවිතය
ලියන්න පුළුවන් අපිට AD වර්ගය සමාන BD වර්ගයට AP වර්ගය ඍණ 2යි BD AP cos alpha කියලා. එතකොට අපි BD කියන්නේ 2a කියලා ගන්න 2a වර්ගය. AB කියන එක දැන් අපි හෙව්වා a වාරයක් cos alpha ගන්න sin alpha කියලා. ඊට පස්සේ මෙතන ඍණ 2යි a වාරයක් cos alpha ගන්න sin alpha to cos alpha කියලා කියනවා. ඊට පස්සේ අපිට මේකේ AD වර්ගය මේකේ A වර්ගයක් එළියට අරන් සුළු කරන්න පුළුවන් cos alpha දැන sin alpha වල වර්ගය ඍණ 4යි cos alpha වරක් cos alpha ධන sin alpha ධන 4 කියලා. ඊට පස්සේ මෙතන සුළු කරන්න පුළුවන් t වර්ගය සමාන a වර්ගය cos වර්ගය alpha sin වර්ගය alpha ධන 4යි cos වර්ගය alpha ධන 4යි sin cos alpha ධන 4යි මෙතන තව මේකක් ධන sin alpha cos alpha කියලා. ඊට පස්සේ මෙතන සුළු කරා මේක සමාන එක ඍණ 2යි sin alpha cos alpha ඍණ 4යි cos වර්ගය alpha ධන 4 කියලා. මේක sin 2යි alpha ऋण sin 2යි alpha එතන වර්ගයක් තියෙනවා. එතන අපිට ධන 4ක් එළියට අරන් ලියන්න පුළුවන් 1 minus cos වර්ගය alpha ඒ වර්ගයට ऋण sin 2යි alpha ධන 4 sin වර්ගය අපිට කරන්න යන්න ඒ වර්ගය 1 ඍණ sin 2යි දැන් මේක දියනවා sorry මේක එනවා sin 2 alpha මෙතන අපිට sin වර්ගය alpha කියලා යන්න 1 ඍණ cos 2යි alpha බෙදීම 2 කියලා sin 2යි ධන 2 ඍණ 2යි cos 2යි alpha කියලා. AD වර්ගය සමාන වෙනවා 3 ඍණ sin 2යි alpha ඍණ cos 2යි alpha. ඊළඟට අපිට දීලා තියෙනවා AD සමානයි a කියනවා. ඒකට AD සමාන a කියන්නේ සමීකරණය අපිට ලියන්න පුළුවන් වර්ගය ඍණ sin 2යි alpha ඍණ 2යි cos 2යි alpha කියන. එතකොට ඒ වර්ගයට එකයි තුනයි ඒ විශාල sin 2යි alpha ඍණ 2යි cos. ඊට පස්සේ අපි sin 2යි alpha cos 2යි alpha half tan වලින් half angle දාලා ලියනවා. එතකොට අපිට එනවා ඍණ 2යි tan alpha වලින් 1 plus tan වර්ගය alpha දැන් දෙවාරයක් 1 ඍණ tan alpha වලින් 1 tan වර්ගය
පස්සේ මේ ඔක්කොම පොදු හරක් කරන් සුළු කරනවා. එක ගන්න tan වර්ගය ඍණ 2යි tan alpha දෙවල් alpha plus tan වර්ගය alpha ගේ පස්සේ 1 tan square tan square alpha minus 2 tan alpha plus 1 පස්සේ එකට කැප්න ගියාම පිළිගන්න දෙකයි tan alpha සමාන දෙකයි tan alpha වර්ගය දෙකයි tan alpha ඍණ 1 සමානයි බිඳුව. එතකොට අපි ලියන්න tan alpha සමානයි බිඳුව හෝ tan alpha සමානයි භාගයක්. alpha විශාලයි බිඳුවින්ද tan alpha සමානයි භාගයක contradiction එක. ඒ හින්දා අපි ලියන්න tan alpha සමානයි alpha සමානයි tan inverse half කියලා. හරි ඊළඟට අපිට දීලා තියෙන බව පෙන්වන්න ගන්න. ඒක අපි LHS කරමු. ඒක තියෙන 2යි cos 2යි ඒ තමයි එතකොට මේක හදන්න දෙක එළියට ගන්න තියෙනවා ඊළඟට. එතකොට cos 2යි භාගය කියන්නේ cos 60. එතකොට අපි ලියන්නේ cos 2යි cos 60 cos 2යි cos 60. ඊට පස්සේ අපි cos කෝණ එකතු කරගන්න. දිවාරය cos a tan 60 බෙදීම 2 cos a 60 බෙදීම 2 ඊට cos 60 වෙනවා sin a tan 30 මේක බෙදලා ලියනවා sin අපිට මේක ලියන්න පුළුවන්. මෙතන ලියන්න දෙකට දෙක කරන cos a dan 30 cos a ඍණ 30 sin a dan 30 sin 30 ඍණ a වෙනවා. එතකොට මෙතන අපිට හැදෙන්නේ cot a dan 30 මෙතන අපිට හැදෙනවා ඍණ cot a dan 30 ඍණ වාරය cot a dan 30 මෙතන අපිට මෙතන ලියන්න පුළුවන්. cot වාරය 30 ඍණ a කියලා. එතකොට අපි ලියන්න පුළුවන් tan 90 ඍණ θ කියන්නේ cot θ හින්දා අපි ලියන්න tan 90 ඍණ a tan 30 into tan 90 ඍණ a කියලා. එතකොට එකකින් අපිට ලියන්න පුළුවන් tan 70 ගන්නවා tan 70 ඍණ a
සමානයි RHS